දැන් ඔයාලට GTA Vice City වගේ වෙබ් බ්‍රවුසර් එකේ ප්‍රී ප්ලේ කරන්න පුළුවන්. ඉතින් ඔයාලට මේකට කිසිම දෙයක් ඩවුන්ලෝඩ් කරන්න ඕනි නෑ. ඒ වගේම ඔයාගේ PC එකේ විතරක් නෙවෙයි ඔයාගේ මොබයිල් එකෙන් උනත් මේ ගේම් එක ප්ලේ කරන්න පුළුවන්. ඉතින් මේකට ඔයා කරන්න ඕනි ඔයාගේ කැමති වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරගන්න. ඊට පස්සේ Google එකට ගිහිල්ලා සර්ච් කරන්න quent.com කියලා. ඊට පස්සේ මෙන්න මේ පළවෙනි වෙබ්සයිට් එකට යන්න. දැන් ඔයා මෙන්න මේ apps tab එකට එන්න. ඊට පස්සේ ටිකක් පහළට ඇවිල්ලා මෙන්න මේ VC web කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතනින් ඔයා full screen කියන එක දාගන්න. ඊට පස්සේ මෙතන තියෙන play game කියන එක දෙන්න. දැන් ඔයාට GTA Vice City නොමිලේම ඩවුන්ලෝඩ් කරන්නේ නැතිව play කරන්න පුළුවන්. ඉතින් මේක නිකම්ම ඩෙමෝ එකක් නෙවෙයි. මුලින් ඉඳන්ම අගටම තියෙන ඔක්කොම මිෂන්ස් ටික කිසිම අවුලක් නැතුව මේකේ play කරන්න පුළුවන්. ඒ වගේම අපිට නැතුවම බැරි Panzer Leave Me Alone වගේ ඔක්කොම cheat code ටිකත් මේකේ සුපිරියටම වැඩ කරනවා. ඒ විතරක් නෙවෙයි ඔයා සෙල්ලම් කරපු ටික සේව් කරලා තියලා පස් වෙලාවක ආයෙත් නතර කරපු තැන ඉඳන් play කරන්න පුළුවන්. ඉතින් මේ සයිට් එකේ GTA Vice City විතරක් නෙවෙයි තවත් ගොඩක් ගේම්ස් ඩවුන්ලෝඩ් කරන්නේ නැතුවම ප්ලේ කරන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක දැන් අපිව ෆලෝ කරන්න ඒ වගේම මේ වීඩියෝ එක ඔයාගේ යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. දැන් ඔයාලට GTA Vice City වගේ වෙබ් බ්‍රවුසර් එකේ ප්‍රී ප්ලේ කරන්න පුළුවන්. ඉතින් ඔයාලට මේකට කිසිම දෙයක් ඩවුන්ලෝඩ් කරන්න ඕනි නෑ. ඒ වගේම ඔයාගේ PC එකේ විතරක් නෙවෙයි ඔයාගේ මොබයිල් එකෙන් උනත් මේ ගේම් එක ප්ලේ කරන්න පුළුවන්. ඉතින් මේකට ඔයා කරන්න ඕනි ඔයාගේ කැමති වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරගන්න. ඊට පස්සේ Google එකට ගිහිල්ලා සර්ච් කරන්න quent.com කියලා. ඊට පස්සේ මෙන්න මේ පළවෙනි වෙබ්සයිට් එකට යන්න. දැන් ඔයා මෙන්න මේ apps tab එකට එන්න. ඊට පස්සේ ටිකක් පහළට ඇවිල්ලා මෙන්න මේ VC web කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතනින් ඔයා full screen කියන එක දාගන්න. ඊට පස්සේ මෙතන තියෙන play game කියන එක දෙන්න. දැන් ඔයාට GTA Vice City නොමිලේම ඩවුන්ලෝඩ් කරන්නේ නැතිව play කරන්න පුළුවන්. ඉතින් මේක නිකම්ම ඩෙමෝ එකක් නෙවෙයි. මුලින් ඉඳන්ම අගටම තියෙන ඔක්කොම මිෂන්ස් ටික කිසිම අවුලක් නැතුව මේකේ play කරන්න පුළුවන්. ඒ වගේම අපිට නැතුවම බැරි Panzer Leave Me Alone වගේ ඔක්කොම cheat code ටිකත් මේකේ සුපිරියටම වැඩ කරනවා. ඒ විතරක් නෙවෙයි ඔයා සෙල්ලම් කරපු ටික සේව් කරලා තියලා පස් වෙලාවක ආයෙත් නතර කරපු තැන ඉඳන් play කරන්න පුළුවන්. ඉතින් මේ සයිට් එකේ GTA Vice City විතරක් නෙවෙයි තවත් ගොඩක් ගේම්ස් ඩවුන්ලෝඩ් කරන්නේ නැතුවම ප්ලේ කරන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක දැන් අපිව ෆලෝ කරන්න ඒ වගේම මේ වීඩියෝ එක ඔයාගේ යාළුවන්ට බලන්න ෂෙයා කරන්න.